අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් හත්වෙනි ප්‍රශ්නය දක්වා ඕගොල්ලන්ට රූප සටහනක් ඇසුරින් ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. බලමු වෘත්තයට පමණක් අයිති අංකයක පුතේ වෘත්තයට පමණක් අයිති කියන වෘත්තයේ තනි වෙලා තියෙන අංක බලන්න 1යි 5යි. එහෙනම් ඕගොල්ලන්ට 5 ඉලක්කම උත්තරයක් විදියට දීලා තියෙනවා. එහෙනම් ඒක තමයි නිවැරදි පිළිතුර. සමචතුරස්‍රයට හා වෘත්තයට පමණක් අයිති අංකයකි බලන්න පුතේ සමචතුරස්‍රයටයි වෘත්තයටයි පමණක් කොටු වෙලා තියෙන ඉලක්කම 2 නේද? එහෙනම් අපිට තුන්වෙනි උත්තරේ තමයි 2 ඉලක්කම සඳහන් වෙලා තියෙන්නේ. අපි බලමු 7 වෙනි එක සමචතුරස්‍රයේ ත්‍රිකෝණය හා වෘත්තය යන තුනටම අයත් අංකයකි මොකක්ද කියලා බලමු අපි. සමචතුරස්‍රයටයි වෘත්තයටයි ත්‍රිකෝණයටයි අයිති පුතේ අංක 7 හොඳට බලන්න. ඒ හැම එකටම මේක අංකය කැපිලා තියෙන්නේ. එහෙනම් තුන්වෙනි පිළිතුර ගන්න පුළුවන්. පුතේ අපි ඊළඟට යනවා සුමිත්ගේ වයස පියාගේ වයසින් 3න් එකකි. සුමිත්ගේ වයස කියන්නේ පුතේ තාත්තගේ වයස බලපුවම ඒකෙන් 3ට බෙදලා එක පංගුවක් තමයි එයාගේ වයස. පියාට තව අවුරුදු 5කින් 35 වන්නේ නම් පියාට තව අවුරුදු 5කින් 35 වෙනවලු. එහෙනම් දැන් පියාගේ වයස 30යිනේ. එහෙනම් පුතේ අපිට පුළුවන් මේ 30 බෙදනවා කීයද 3න්. එතකොට අපිට එනවා 10යි කියලා. එහෙනම් පුතේ කාගේද සුමිත්ගේ වයස තාත්තාගේ වයස මෙන් 3න් එකයි කියන්නේ 30 3ට බෙදපුවම 10ක් විදිහට තමයි එන්නේ. එහෙනම් අපිට ගත්ත හැකි සුමිත්ගේ වයස 10යි. ඊළඟ ප්‍රශ්නේ ගස්වැල් යන්නට සමානයි. පුතේ ගස් කියන්නේ වෘක්ෂ, වැල් කියන්නේ ලතා. ගස්වැල් වලට සමානයි. පළවෙනි පිළිතුර වෘක්ෂ ලතා. 10 වෙනි ප්‍රශ්නෙට යමු. මෙහි අඳුර කර ඇති කොටස සම්පූර්ණයෙන්ම කොටු කීයක් තියෙනවද ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් පුතේ ඔක්කොම කොටු 8ක් තියෙනවා. එහෙනම් පුතේ පාට කළා කීයක් තියෙනවද 3යි. 8න් 3යි කියලා පළවෙනි උත්තරේ තියෙනවා. ඔන්න ඒකට යටින් ඉරක් ගන්නවා. එහෙනම් ඕගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රය බලන්න. බලලා හරි වැරදි ලකුණු කරගන්න.